මේ කාලකන්නිකම වෙනස් කරන්න පුළුවන් අපිට විතරයි. දේශපාලනඥයෙක්ට බෑ. මිනිස්සුන්ට පුළුවන්. බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ සුවා නිරන්තරේ ගති ගුණති අපිරිතමා වනන්තරේ වනන්තරේ මේ රටේ යන්නේ රටේ කිරුල කියලා යන ඒවා රටේ කිරුල කියලා යන බිස්කට් එකේ වෙන රටවලදී ගහන ලේබල් එකක් මේක පොඩි ළමයින්ට සුදුසු නැහැ කියලා ලංකාවේ ත්‍රිපෝෂ එකේ අප්ලොටොක්සින් පර්සන්ටේජ් එක වැඩි වෙලා ඒක අහු වෙනවා අප්ලොටොක්සින් කියන්නේ පිළිකාකාරකයක් ඒක අහු වෙනවා එතකොට මොකක්ද ගන්න තීරණය අප්ලොටොක්සින් ඒ ප්‍රමාණය අනුමත කරන්න පාර්ලිමේන්තුවට පනතක් දෙනවා. එතනින් එහාට නිවුස් එක යට යනවා. ඒකට කට්ටිය ප්‍රශ්න අදිනවා නම් යට යනවා. සමහර විට මම දන්නේ සමහර විට ඕකේ වෙලා ඉන්නේ. ඒකට අපේ වහකෑමට කමක් නැහැ. SLS කියන ආයතනයෙන්ම දවසක් කිව්වා පොඩ්ඩක් වහකෑමට කමක් නැහැ. අපිට අපේ කම්පැනි එක බේර ගන්න ඕනේ කියලා. අපි
කිසිම රටක් දේශපාලකයෝ පාලනය කරන්නේ නැහැ. කිසිම රටක් පාලනය කරන්නේ නැහැ. ලෝකේ පාලනය කරන්නේ ව්‍යාපාරිකයෝ. ඒ මිනිස්සුන්ට ඕනේ තමයි මේක ඇතුළේ වෙන්නේ. ඒ මිනිස්සු කිව්වොත් එහම ආවල් එක රටින් ඉම්පෝට් කරන එක නවත්තන්න කිව්වොත් නවත්තනවා. මට හෙට ගේන්න ඕනේ. ආවල් වලට ඉඳලා කුණු කන්ටේනර්ස් 10ක්. ගේන්න. ගේනවා. ඕන කුණු ගොඩක් මේකට ගෙනලා ලෝඩ් කරන්න පුළුවන්. කස්ටම් එකේදී අල්ලන්නේ නැහැ. එහෙම අල්ලන නිලධාරීන් ඉන්නවා නම් ගරු කරන්න ඕනේ, රෙස්පෙක්ට් කරන්න ඕනේ. එහෙම රිලීස් කරලා ඉන්නවා නම් ඩස්බින් දාන්න ඕනේ. එතනින් එළියට එන එක PHM හතර බොරුවට දුවනවා. ඊට පස්සේ අම්මෝ අල්ලන්න ඕනේ, අර අල්ලන්න ඕනේ, මේක අල්ලන්න ඕනේ. ඉතින් අතරින් අල්ලපල්ලා. එතනින් අල්ලන්නේ නැතුව මේ දුවනවා. මේ පොඩි පොඩි ව්‍යාපාරිකයෝ අස්සේ ගිහිල්ලා අල්ලනු ලොකු බිස්නස් එකකට ගිහලා තව ගහනවා. අනේ බුදු මහත්තයෝ කියලා. නීතිකරුවෝ වැඩ කරන නිලධාරීන් ඉන්නවා නම් අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. එහෙම නිලධාරීන්ට වෙඩි තියලා මරන්න දෙන්න එපා. ඒ මිනිස්සුන්ට අපි හරි ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේවා වෙනස් කරන්න නිලධාරීන් ඉන්නේ නැහැ. ඇයි? වෙඩි කන්න වෙන හින්දා. එහෙම නීතිකරුවෝ වැඩ කරපු නිලධාරීන්ට වෙඩි තියලා මැරුවා. අපි වුණත් මේ ප්‍රශ්න ගැන මෙහෙම කතා කරන්න කියලා නිකමට හරි වලට බලපෑමක් එනවා කියලා දැනුණොත් ඇවිල්ලා වෙඩි තියලා මරනවා. මම මේකයි කියන්නේ. මේ කාලකන්නිකම වෙනස් කරන්න පුළුවන් අපිට විතරයි. දේශපාලනඥයෙක්ට බෑ. මිනිස්සුන්ට පුළුවන්. අපි ප්‍රතික්ෂේප කරන දේවල්ට වෙනස් කරන්න වෙනවා. ඒ නිසා මිනිස්සු විදියට අපි හදමු. එකිනෙක නෑ වෙනස් වෙමු. අපි මේව ප්‍රතික්ෂේප කරලා අපේ දරු පරම්පරාව බේර ගන්නට ඕනේ. අපි ගයමු. මේ වචන ටික ලියපු මනුස්සයාට නේද? කටන රත්තරන් දාන්න වටිනවා. ඊළඟ ළඟම දින පොලිසියෙන් අහන්න දවසට ඇන්ට්‍රි කීයක් දෙනවද කියලා? වැඩිපුර මෙන්න පැමිණිලි වලට මම පොලිසියට යන ගානේ. පොලිසියට යන ගානේ කියලා පොලිසිය ලොකු වාර්තාවක් වෙන්නේ යන ගානේ. මිනිහෙක් කුඩුවක ඉන්නවා කවුරු හරි. බැලින්න ගෑණි තමයි මිනිහා කුඩුවට දාලා තියෙන්නේ. ඇත්ත. හිතන්න. වැඩිපුරම අපේ උන්ට දාගන්න නඩු තමයිගේ සහෝදරයට කියලා ඇන්ටියක් දානවා. දැන් ඔබ හිතන්න මේ මොකද මේ සමාජ සත්කාර වක්කේ සමාජ වැඩවලට ගිහිල්ලා ඇන්ටි දානවා කියලා. රණ්ඩු වෙන්නේ කායකද වැඩිපුරම තමයිගේ උන් එක්ක. කාටද වැඩිපුරම නඩු දාගන්න තමයිගේ උන් එක්ක. මේ සමාජෙ කොච්චර පුදුමද කියලා බලන්නකෝ. දැන් අපි පොඩි කාලේ දරුවෝ රණ්ඩු වෙනවනේ. දැන් අපේ උන් අපි තුන් දෙනෙක් ඉන්න තුන් දෙනාගේ වැඩේ රණ්ඩු වෙන්නේ. තරහද? තරහද? නෑ. දැන් උන් තුන් දෙනා ලොකු රණ්ඩු වුණා. අවුරුදු 18 දී ගමු 20කට විතර පස්සේ රණ්ඩු වුණා. එතකොට ලොකු ප්‍රශ්නයක් නේද? බලන්න මිනිස්සුගේ සිතුවිලි දැන් මම තාමත් හිතන්නේ එහෙම. මට හිතෙන්නේ නැහැ මම ලොකුයි කියලා. මට හිතෙන්නේ නැහැ මම තරහවුණා තක්කයක දාලා රණ්ඩු කරා මට එහෙම ඒක හිතලා රණ්ඩු වෙන්නේ නැහැ. හැබැයි සමහරුන්ට ඒක හිතෙන්න පුළුවන්. ඒක මට පස්සේ හිතනවා දැන් අපි පොඩි නෑනේ මොනවා හිතලා තන්නේ. බලන්න අපි කොච්චර මේ කාලයත් එක්ක වෙනස් වෙනවද? ඇයි එහෙම වෙන්නේ? පුංචි දරුවන්ගේ හිතවල මොකුත් නැහැ. මේක තමයි ධර්මය. ධර්මය ඉගෙන ගන්න කොහෙවත් කියලා වැඩක් නැහැ. ළමයින්ගෙන් තමයි ඉගෙන ගන්න දෙන්නේ. තේරෙනවද? කේන්තියන එක, තරහ වෙන එක, බලින්න එක, රණ්ඩු වෙන එක සාමාන්‍යයි. එතකොට පොඩි කාලේදී ඒක වෙනස් වෙන්නත් ලොකු වුණාම වෙනස් වෙන්නත් හේතුව මොකද්ද? සිතිවිලි. එදා තිබුණු
නමුත් ලොකු වෙනකොට එන සිතිවිලි මොනවාද? ඒවා වෙනස්. එහෙනම් එන්නේ වෙනස අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා හොඳම දේ තමයි ඔබ කුඩා කාලයට යන්න. කුඩා කාලයට ගිහිල්ලා පොඩ්ඩක් ඒ කාලේ මතක් කරගන්න. ඒ බව කියන එක කරන්න. අහගෙන ඉඳලා මම කියන්නේ ඔබ මෙනෙහි කරන්න. ඒ කාලේ රණ්ඩු වෙච්ච හැටි මතක් කරන්න. පොඩි කට්ටිය රණ්ඩු වෙන හැටි මතක් කරන්න. ඇයි මේ විදියට දැන් වෙන්න බැරි? ඇයි දැන් බැරි? මොකක්ද මේ අතහැර ගන්න බැරි ජීවිතේ? ජේසු කියනවා මේක මේ අත දෙවිලා හෙට නැති වෙන ජීවිතයක්. මොකක්ද මේ ජීවිතය අපිට අරගෙන තියෙන්නේ? බුදුබණ සුවා නිරන්තරේ ගති ගුණති අපේ හවමා වනරුතරේ අපිට අවශ්‍ය කරන්නේ ප්‍රේමණීය සමාජයක්. ගතිගුණ වලින් පරිපූර්ණ ප්‍රේමයෙන් සන්නද්ධ වුණු සමාජයක්. සියලු ජාතීන්, සියලු ආගම්, සියලු මිනිස්සුන් එකට වාඩි වෙන සමාජයක්. එකට අත්දැක බැඳ ගන්න සමාජයක්. දැන් අද කාලේ ඉස්කෝලේ රණ්ඩුවක් වුණොත් ඉස්සර රණ්ඩුනා වගේ නෙමෙයි කෙලින්ම ගහලා මරනවා. දැන් මම ඊයේ පෙරේදත් මරවනේ හෙල්මට් වලින් යන්නේ ගාල කොල්ලෙක්. ඉස්සර අපේ ඉස්කෝලේ කාලේ රණ්ඩු වෙලා දෙනවා දැන් මිනි මරලා නැහැ. දැන් ඉන්නු රණ්ඩු වෙන්නේ එහෙම නෙමෙයි. කෙලින්ම මරනවා. එතකොට මේ සිස්ටම් එක වෙනස් කරන්න නම් ඔබේ පවුල තුල මේක පටන් ගන්න ඕනේ. ගෙදරින් පටන් ගන්න ඕනේ. වැරද්ද තියෙන්නේ ආණ්ඩුවවත් වැරද්ද නෙමෙයි ඔබේ. පළවෙනි ප්‍රශ්නේ ඔබේ දරුවත් එක්ක ඔබ දවසට වචන 10ක් කතා කරනවද? එකට වාඩි වෙලා කෑම ටිකක් කාපු දවසක් මතකද? දැන් ඉන්න අය මතකද? නෑ ගෝල්කෙනෙක් ෆෝන් එකේ කෙනෙක් ටීවී එකේ කපල් එකක් වෙඩින් එක දවසට බත් කටක් කැවුවට පස්සේ බත් කටක් කැවුවද? මම අහන්නේ බඳ මොන්දලාගේ. දැන් ඕගොල්ලන්ට මහත්ය බත් කටක් කැවුවද බැඳලා පස්සේ? මහත්ය තමන්ගේ බිරිඳට බත් කටක් කවලා දිනවද? ඇයි? දරුවෙකුට බත් කටක් කවලා දිනවද? දරුවා කෑමද කියලාවත් දන්නේ නැහැ. උට හිරවුණාද කියලාවත් දන්නේ නැහැ. මොකද්ද මේ ජීවිතේ? මේකට ජීවත් වෙනවා කියලා නෙමෙයි කියන්නේ. අපි මැරිලා. අපි දැනටම මැරිලා ඉවරයි. අද ඉඳන් පටන් ගන්න. අද පුළුවන් නම් ගෙදර ගියාට පස්සේ මහත්තයාට බත් කටක් කවන්න. මහත්තයාට කියන්න මට බත් කටක් කවන්න කියලා. දරුවොත් එක්ක එකට වාඩි වෙලා කෑම ටිකක් කන්න. ඉස්කෝලේ ඇරිලා ආවම ඒ දරුවාට කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා අහුවද? දැන් ඉන්න අයගෙන් අහන්නේ. දැන් ඉන්න අම්මලා අහනවද තමන්ගේ දරුවා කියන්න ගොඩක් දේවල් බලන් ඉන්නවා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා අම්මේ මේමයි කියලා අහනවද? අහුම්කම් දෙනවද? අවංකව උස්සන්න අත උස්සන්න බෑ අහුම්කම් දෙන්නේ. තමන්ගේ දරුවත් එක්ක දරුවා කියන දේවල්ට අහුම්කම් දෙන්නේ. හරි. අහුම්කම් නොදුන්නේ අවංක වෙන්න පුතේ. අවංකවත් උස්සන්න අහුම්කම් දුන්නේ නැති අය වරදක් වුණා. අහුම්කම් දෙන්න බැරි වුණා. අත උස්සන්න. ඈ? කියලා. බලන්න. කතාවක් කියලා බෑ. කියලා. ඔබ සන්තෝෂයි යාගෙන. ඒ පිළිගැනීම තුළ තුමා තව එකද වෙනස් වෙන්නේ. පිළිගන්නේ නැති කෙනා දැන් බොරුවට විතර කවුරු හරි අතිස්වන වැඩක් වෙන්නේ නැහැ. යාර ජීවිතේ වෙනස් කරගන්න බෑ. ඒ නිසා එහෙම ඒ තමන්ගේ දරුවට අහුම්කම් නොදෙනකොට තමන්ගේ දරුවත් එක්ක ගෙදර මිනිස්සු කතා බහ කරන්නේ නැති වෙනකොට ආදරේ දැනෙන්නේ නැති වෙනකොට ඒගොල්ලන්ට ආදරේ දෙන්න එළිය කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ට ගෙනත් දෙන්නේ ආදරේ නෙමෙයි විනාශය. ඒ විනාශය ආදරයක් හැටියට දකින දරුවා මුළු ජීවිතේම නන්නත්තර
මුළු සමාජයක් විනාශ කරන දරුවෙක් වෙනවා. ඒ සමාජය විනාශ කරන තැනට වගකීම් යුක්තෙක් බවට අපිත් පත් වෙනවද නැත්ද? ඒ නිසා ප්‍රේමය ගොඩනගන්න පුළුවන් පවුල ඇතුළේමයි. ඒ නිසා අදිටන් කරගන්න අපිට මගහැරුණු ජීවිතේ අද දවසේ අද ගෙදර ගිහිල්ලා පටන් ගන්න පුතේ. අද කට්ටිය එකතු වෙන්න. දැන් අපි එළියට ගිහිල්ලා කෑම ටිකක් කනකොට මම දන්න ඇත්ත කතා. එළියට ගිහිල්ලා පාටි එකට ගියාම දැන් නෝනා කියනවා මහත්තයාට යන් කන්න කියලා. මහත්තයා කියනවා වෙනදට එකටද කන්නේ කියලා. එහෙම අහනවනේ සමහර අද උසන්න එපා ගෙදර කියලා ගහන. සමහර එහෙම කියනවා. එතකොට කියන්නේ වෙනදට කන්න දීලා තමයි අද කන්න දෙන්න කියන්නේ වරෙන් යන්නේ කියලා. තේරෙනවද? අපි කොච්චර ජීවිතේ මිස් කරගන්නවද? ඊට පස්සේ මරුණු දාන හොටු පෙරාගෙන යනවා. අනේ අතරින්න එපා ඕක වලලන්න එපා කියලා පෙට්ටිය බදාගෙන පෙට්ටිය ගලවගෙන පෙරදගන්න හදනවා. ජීවත් වෙලා ඉන්නකොට මූණ බදලා වචන 10ක් කතා කරපු නැති මිනිස්සයා. මරුණාට පස්සේ පෙට්ටිය බදාගෙන යනවා ඇයි? තරුණ නම් විතරයි මේ. මේ ගන්න තව දේවල් තියෙනවා. දැන් මිනිස්සුගේ ආදරයක් නැහැ. මිනිහට හරියම්ම කරගන්න බැරි නම් ලුණුයි බදු කාලා ඉන්න සමාජයක් දැන් නැහැ. මිනිහට හම්බ කරන්න බැරි නම් ගෑන් යනවා. ආයෙත් ලුණු බදු කකා ඉන්නේ. හම්බෙන්නේ නැහැ වගේ තේරුනොත් එහෙම අතෑරියා ගෑන් යන්න. එහෙම සමාජයක අපි ඉන්නේ. තේරෙනවද කියලාද? ඒ නිසා අපි ගායමු. සිරින් විරිතුඤ්ඤා ගුණෙන් පිරිහි නැහුල්ලොවක් මත සිහසුන් වන්දා එක ඉරහඳයක් කිනෙහෙන දවසක් යටි කවදාවත් නේද මන්දා බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ සුවා නිරන්තරේ ගති දුරති අපේ කර්මනා වනන්තරේ